මං අද ගෝවා මාළුවක් උයනවා. ඒකට අලක් දානවා. තව මම සොසේජස් ටිකක් තෙල් දා ගන්නවා. ඒකට මම ලුණුත් කපලා තියෙන්නේ. රම්පේ කරපිංචා ඉඟුරු සුදු ලුණු කපලා තියෙන්නේ. තක්කාලි ටිකකුත් කපා ගත්තා. දයිකොන් ටිකක් මං වැඩියෙන් අද තෙල් දානවා. ඒකට මං දයිකොන් කොළ ටිකකුත් දානවා. එතකොට තමයි රස වැඩි. දයිකොන් කොළ සම්බෝලයකුත් හදනවා. අපි එහෙනම් දැන් හදන හැටි බලමු. මම වාචනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගත්තා. ඒක දැන් හොඳට රත් වෙගෙන ඉන්නේ. මම ඒකට දානවා ඉඟුරු සුදු ලුණු. අම්මිරිස් ටිකක්. කරපිංචා. රාම්පේ. දාලා හොඳට ඒක දැදෙන්න දානවා. ඒක හොඳට දැදීගෙන එනකොට අපේ සොසේජස් ටික දානවා. ඒක අපි ටිකක් හොඳට බැදෙන්න දානවා නේ. පස්සේ තමයි අපි මේකට අනිත් දේවල් දාන්නේ. දැන් අපේ සොසේජස් ටික හොඳට බැදිලා තියෙනවා. දැන් මේකට ලුණු ටිකක් දාගන්නවා. තමන්ට ඕන ප්‍රමාණයට ලුණු දාගන්න. ඊට පස්සේ කහ ටිකක් දාන්න. ලුණු කෑලි මිරිස් පොඩි ගම්බිරිස් පොඩි දාලා මේක හොඳට තැම්බෙන්න අරිනවා ලුණු ටික. ගොඩාක්ම අපි ලුණු තැම්බෙන්න අරින්නේ. තව ටිකකින් මේක හොඳට සොසේජස් බැදිලානේ තියෙන්නේ. අපි මේකට දෙහියම්බුල් ටිකක් දාලා මේක බානවා. දැන් මම දයිකොන් එක තෙල් දාගන්න යන්නේ. ඒකට මම කහ ටිකක් දාගන්නවා. ලුණු ටිකක් දානවා. දැන් කුඩු ටිකක් දානවා. දාලා මම මේක හොඳට මේක වතුර ගතිය තියෙනවා. වතුර ටික හොඳනකම් තියෙනවා. වතුර ටික හොඳුනාට පස්සේ අපි මේකට ලුණු දාලා තෙල් ටිකක් දාලා තෙල් දාගන්නවා. වතුර පිටින් තෙල් දැම්මහම දිය ගතියයි. තෙල් දාපු දයිකොන් වලට ටිකක් වතුර උනනවනේ. දයිකොන් කියන්නේ අපේ රටේ රාබු. දැන් අපේ දයිකොන් ටිකේ රාබු වල ලංකාවේ කියන්නේ ඉතින් රාබු කියලානේ. ජපානයේ කියන්නේ දයිකොන් කියලා. මම මේකට තක්කලි ලුණු මිරිස්සු කෑලි මිරිස්සු දාලා හොඳට කලවම් කරනවා. කරලා ඉවරලා මම මේක මැද්දට තෙත් පොඩ්ඩක් දානවා. දැන් අපේ දයිකොන් එක ලැබිලා ඉවරයි. දැන් මම මේක බාන්න යන්නේ. දැන් මං ගෝවයි යලයි ටික පිරට උයා ගන්න යන්නේ. ඒකට මම කහ ටිකක් දානවා.
ලුණු ටිකක් දානවා. ගම්බිරිස් කුඩු පොඩ්ඩක් දානවා. ඊට පස්සේ මම මේකට සූදුරු කොත්තමල්ලි කුඩු ටිකක් දානවා. ඉවර වෙලා ඒකම හොඳට කලවම් කරලා තැම්බෙන්න තියෙනවා. අපි පස්සේ තමයි මේකට කිරි දාන්නේ. දැන් අපේ ගෝවයි යලයි එක ඉදිලා ඉවරයි. ඒකට මම කිරිත් දැම්මා. දැන් මේක ටෙම්පරාදුවක් කරගන්න ඕනේ නැත්නම් රස නැහැ. අපි මේක බාලා වෙනම වාජනයකට ඊට පස්සේ ටෙම්පරාදුව හදාගන්න. ඒක ටෙම්පරාදු කරගන්න මම ටේස්ට් එක දිගේ තියලා ඒක රත් වෙනවම දැම්ම ලුණුයි සම්ප්‍රි කරපිංච මිරිස් ටික ඔකට මම අබෑක දෙක තුනක් දානවා. ඒක කිව්වේ මම මේ දයිකොන් සම්බෝලේ හදාගන්න යන්නේ. ඒකට මම ලුණු දීලා දාගත්තා. මම දැම්ම මුකුත් දාන්නේ නැහැ මේකට දෙහි ලුණුයි දාන්නේ. මොකද දන්නවද? මේකට වතුර උනනවා. කන වෙලාවට තමයි මම ඒව දාලා කලවම් කරගන්නේ. අනිවාර්යෙන් දෙහි ලුණුයි දානවා. උඹලකඩ චුට්ටකුත් දානවා. කලවම් කරලා ගන්නවා. මේක හරිම ගුණයි. ඕගොල්ලොත් හදලා බලන්න. ඒ 11ක දාන්න එපා.